ඔයාලා දාපු සල්ලි රිෆන්ඩ් වුණොත් අපි මොකද්ද කරන්නේ? ඒක අපි බලමු මේ රිෆන්ඩ් process එකේ. අපි මුලින්ම බලමු ඇයි සල්ලි රිෆන්ඩ් වෙන්නේ කියලා. ඉතින් අපි stop payment එකක් කරොත් සල්ලි රිෆන්ඩ් වෙනවා. එහෙමත් නැත්නම් ඔයාලා දාපු අයිතිකරුගේ බැංක් එක ගොඩක් කල් පාවිච්චි නොකර තිබ්බොත් ඒ සල්ලි රිෆන්ඩ් වෙනවා. එහෙමත් නැත්නම් ඔයාලා දාපු account එකේ අයිතිකාරයාගේ නමයි account number එකයි පොඩි හරි වෙනසක් තිබ්බොත් සල්ලි රිෆන්ඩ් වෙනවා. එහෙමත් නැත්නම් USD account එකට ඔයා ලංකා මුදලෙන් සල්ලි දැම්මොත් සල්ලි රිෆන්ඩ් වෙනවා. ඉතින් ඔයාලගේ සල්ලි රිෆන්ඩ් වුණාම අපි මොකද්ද කරන්න ඕනේ? මුලින්ම ඔයාලගේ මොබයිල් ෆෝන් එකට SMS එකක් එයි ඔයාලගේ සල්ලි රිෆන්ඩ් වුණා කියලා. ඉතින් ඔයාලා කරන්න ඕනේ ඔයාගේ ID එකයි වවුචර් එකයි අරගෙන ඔයාලා සල්ලි දාපු ඒ අදාළ බ්‍රාන්ච් එකට යන්න ඕනේ. ඔයාලා ඒ බ්‍රාන්ච් එකට ගියාට පස්සේ ඒ ඉන්න ස්ටාෆ්ට කියන්න ඕනේ මගේ සල්ලි රිෆන්ඩ් වුණා කියලා. ඊට පස්සේ එයාලා රිෆන්ඩ් process එක පටන් ගන්න. ඒකට ඔයාගේ වවුචර් එකයි ID එකයි ඒ ස්ටාෆ්ට දෙන්න ඕනේ. ඊට පස්සේ ඒ ස්ටාෆ් සිස්ටම් එකෙන් චෙක් කරලා කියයි ඔයාලගේ රිෆන්ඩ් වුණ මුදල කීයද කියලා. මෙතනදී ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි ඔයාලා සල්ලි දානකොට ඔයාලා දුන්න ට්‍රාන්ස්ෆර් ෆී එක එයාලා කපාගෙන තමයි ඔයාලට ඉතුරු මුදල දෙන්නේ. ඒ ඉතුරු මුදල වුණත් ඒ දවසේ කියන්නේ ඔයාලා රිෆන්ඩ් කරන දවසේ තියෙන රේට් එකට අනුව තමයි ඔයාලගේ අතට හම්බ වෙන්නේ. උදාහරණයක් කිව්වොත් ඔයාලා සල්ලි දානකොට ලංකාවට 99ක් යවලා එකක් එයාලගේ ෆී එකක් විදියට එයාලා ගත්තොත් ඔයාලට හරිනම් රිෆන්ඩ් වෙද්දී හම්බ වෙන්න ඕනේ 99ක්. හැබැයි ඔයාලා රිෆන්ඩ් කරන දවසේ තියෙන රේට් එකට අනුව ඔයාලට හම්බ වෙන්නේ 92ක් හෝ 95ක්. ඉතින් මේ ටික ඒ ස්ටාෆ් ඔයාට පැහැදිලිව විස්තර කරලා ඔයාගේ අතට රිෆන්ඩ් වවුචර් එකක් දෙයි. ඒකේ ඔයා තැන් 2 හෝ 3ක සයින් කරන්න තියෙයි. ඔයා සයින් කරලා දුන්නට පස්සේ ඒ ස්ටාෆ් ඔයාට හම්බ වෙන්න ඕන මුදල ඔයාගේ අතට දෙයි. ඉතින් අපි හැමදාම කියනවා වගේ සල්ලි දානකොට අනිවාර්යයෙන්ම හැම විස්තරයක්ම හරිද නැද්ද කියලා දෙපාරක් විතර චෙක් කරලා බලලා සල්ලි දාන්න.